ආයිබෝවන් කියලා පිළිගන්නවා නිසාස්ස්න YouTube channel එකට. අද මම ඔයාලට ගෙනාපු වීඩියෝ එක තමයි මේ chest of draw එක නිවැරදිව assemble කරගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. අපි යමු වීඩියෝ එක බලන්න. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේකේ side panel එක අරගෙන ඒකේ railing පටි ටිකයි ඒ වගේම leadable ටිකයි cam lock එකයි සවි කරගන්න ඕනේ. වීඩියෝ එකේ පේන විදිහට. ඒ විදිහට සම්බන්ධ කරගත්තට පස්සේ මම මේකේ base panel එක සම්බන්ධ කරලා තියෙනවා. ඒක සම්බන්ධ කරගත්තට පස්සේ ඔයාලට පේනවා leadable වගේ. ඒ ලීඩබල් වගේකට එන්නේ මෙන්න මේ පොඩි පටිය. මේ වගේ පටි හතරක් එනවා ඔකට. මේ පටි හතර දාගන්න ඕනේ. මෙන්න මේ විදිහේ පටි හතර දාගත්තට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ මේකට එන මැද පැනල් එක දාගන්න ඕනේ. ඔයාලා මේ වීඩියෝ එකේ පේන මැද පැනල් එකෙත් මම රේලින් පටි තුනක් එක පැත්තකට දාලා තියෙනවා. ඒ වගේම කැම් ලොක් එකක් තියෙනවා. මේකේ අනිත් පැත්තෙත් ඒ වගේම අනිත් පැත්තට එන රේලින් පටි තුන සම්බන්ධ කරලා තියෙනවා. මේකේ තාම ලීඩබල් ටික දාන්නේ නැහැ. අපි පැනල් එක මේකට රඳව ගත්තට පස්සේ තමයි අපි ලීඩබල් ටික දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට තියාගත්තට පස්සේ මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේවට තමයි දිග ලීඩබල් ටික එන්නේ. අපි ඒක රබර් මිටියක් ආධාරයෙන් තමයි ගහන්න ඕනේ. මේ විදිහට ඒ ටික ගහ ගන්න ඕනේ. ඊට අමතරව බේස් පැනල් එකයි මැද පැනල් එකයි සම්බන්ධ වෙන්න පිටිපස්සෙන් ඇන දෙකක් දාන්න තියෙනවා. අන්න මේ විදිහට මේ ටික බස්ස ගත්තට පස්සේ අපිට ඊළඟ තින්නේ ඉතුරු පටි හතර දාන්න. අර අපි යට දාගත්තා වගේම මේ වගේම තව හතරක් උඩින් දාන්න තියෙනවා. මෙන්න මේ විදිහට ඒ පටි හතරත් අපි දාගමු. ඔයාලට වෙනවා මම මේ පටි හතරක් දාගත්තට පස්සේ ඔයාලට වෙනවා යටින් එන බේස් ටේල් දෙකක් දාලා තිනවා. ඊට පස්සේ අපිට තියෙන ඉතුරු එන් පැනල් එක දාගන්න. ඉතුරු එන් පැනල් එකෙත් අර වගේමයි රේලින් පටි තුනයි ඒ වගේම ලීඩබල් ටිකයි සම්බන්ධ කරගන්න ඕනේ. ඒ ටික සම්බන්ධ කරගත්තට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ ආකාරයට ඒ ටික ෆික්ස් කරගන්න. ඒ ටික ෆික්ස් කරගත්ත පස්සේ අපිට මේකේ බෑක් බෝඩ් එක තමයි දාගන්න තියෙන්නේ. ඔයාලට පේනවා ග්ලූ එක කපලා තියෙනවා. ඒ ග්ලූ එක පැත්තට තමයි බෝඩ් එක රඳව ගන්න ඕනේ. මේ විදිහට බෑක් බෝඩ් එක දාගත්තට පස්සේ ඔයාලට මැදින් පෙන්වන්න සිදුරු දෙකක් තියෙනවා. ඒ දෙකට තමයි පොඩි කළු පාට ඇන දෙකක් එන්නේ. අපි මේ දෙකත් තද කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ টොප් බෝඩ් එක දාගන්න. টොප් බෝඩ් එකෙත් ඔයාලට පේනවා වීඩියෝ එකේ ඇන 6ක් එනවා. ඇන 6යි ලීඩබල් 3යි. මේ තුනත් මේ විදිහට টොප් බෝඩ් එක සම්බන්ධ කරගත්තට පස්සේ තමයි අපි টොප් බෝඩ් එක හයි කරගන්න ඕනේ. අපේ මේ වගේ තමයි හයි කරගත්තට පස්සේ අපේ ආකෘතිය එන්න ඕනේ. ඊට පස්සේ අපිට මේකේ ලාච්චු ටික තමයි සම්බන්ධ කරන්න තියෙන්නේ. ලාච්චු හයි කරද්දී ඔයාලට පේනවා ලාච්චුවේ ෆ්‍රේම් එක හයි කරලමයි එන්නේ. අපිට තියෙන්නේ ලාච්චුවේ මූණත විතරයි හයි කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ලාච්චු එන්නේ. මේ මූණත බ්ලීඩබල් හතරක් දාලා අපිට ලාච්චුවේ හයි කරන්න තියෙන්නේ මූණත පැත්තට. ඒක හයි කරද්දී හොඳට මතක තියාගන්න ඕනේ වාසිය අඩු පැත්ත එන්න ඕනේ ලාච්චුවේ යට පැත්තට. මෙන්න මේදී වාසිය අඩු පැත්ත එන්න ඕනේ යට පැත්තට. මේ විදිහට මෙන්න මෙහෙම තියලා රබර් මිටියකින් තට්ටුවක් දාගෙන තද කරගත්තට පස්සේ අපිට තියෙන ඇතුල් පැත්තෙන් ඇන තුනක් දාන්න. එදී එන්න මේ ඇන තුන තමයි දාන්න තියෙන්නේ. ඕ වගේම තමයි ඉතුරු ලාච්චු පහත් හයි කරගන්න ඕනේ. අපි මේ විදිහට ලාච්චු ටික සවි කරගත්තට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ මේකට එන හැන්ඩල් ටික සම්බන්ධ කරන්න. හැන්ඩල් ටික සම්බන්ධ කරගන්න තියෙන්නේ ලාච්චු ඇතුල් පැත්තෙන් හැන්ඩල් එකට එන ඇන දෙක අපි මුලින්ම දාගන්න ඕනේ. මෙන්න මේ ඇන ටික. මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ අපිට එළියෙන් තමයි හැන්ඩල් එක තියලා ඇන දෙක තද කරගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තියාගත්තට පස්සේ මේ විදිහට තමයි ඉතුරු ලාච්චු ටිකෙත් හැන්ඩල් ටික හයි කරගන්න තියෙන්නේ. මෙන්න මේ ආකාරයට තමයි හැන්ඩල් ටික හයි කරගත්තට පස්සේ එන්න ඕනේ. අපි මේක සාදාගෙන අවසන්. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකක් අරන් ඉදිරියේදීත් මම ඔයාලා හමු වෙන්න එන්නම්. එතකන් ඔයාලා නිසාස් රස්න YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.